ආයුබෝවන් යාළුවනේ, මම මේ ඔයාලට ගෙන එන්නේ පහසුවෙන් මසා ගන්න පුළුවන් ඇඳුම් මෝස්තර වල තවත් එක් ඇඳුම් මෝස්තරයක්. පළමුව ඔබගත් මේ රෙදි කොටස ඉරට පාටි එක මත එක සිටිනසේ දෙකට නවා ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු එම රෙදි කොටස තවත් වතාවක් නවා ගන්න ඕනේ. එතකොට එක පැත්තකට පොටවල් 4ක් එනවා. මේ තියෙන්නේ එහෙම 4ට නවාගත් පසු රෙදි කැබැල්ලා. ඊට පස්සේ අංශය යටින් කිහිල්ල පහළට දිග කියන්නේ කිහිල්ල යටින් අංශය පහළට මහන මැහුම. ඒ පැත්තට තමයි එන්නේ. මේ තියෙන්නේ මේ විදිහට 4 නවාගත් රෙදි කොටස. මේකේ අර ඉරි රෙද්දක් නිසා හරියටම ඉරි එකින් එක මත සමානව තියෙන විදිහට මම පින් කරගත්තා. එතකොට මේ හරි මැදින් අර අන්න එතනින් තමයි ඒ කපන්නේ. ඔය තියෙන්නේ. ඔය තමයි එතන කපනවා. අපි මේ කපන්නේ 4 නවාගත් රෙද්ද හරි මැදින්. ඒ කියන්නේ මේ දණහිස් දක්වා මේ රේඛාව දිගේ. මේ ගවුමට අවශ්‍ය රෙදි ප්‍රමාණය හොයාගන්න උස බලා ගන්න ඕනේ. මේ බෙල්ල යට තියෙන්නේ මෙතන ඉඳලා ඔයාලට අවශ්‍ය උස ප්‍රමාණය. ඒ කියන්නේ දණහිසට වැඩිය අඩුවෙන් ගන්න ඕනේ. ගවුම මෙහිම මේ පැත්ත මෙහෙම දික් වෙනවනේ. ඒක නිසා දණහිසට වැඩිය අඟල් 3ක් 4ක් මේක ඔයාලගේ මනාපය අනුව ඒ ප්‍රමාණය තමයි එතකොට අවශ්‍ය රෙදි වලට උස මැනගන්නේ. මෙතන ඉඳලා මෙතනට තියෙන උස තමයි ඔයාලා රෙද්දේ ඔයාලට අවශ්‍ය රෙදි ප්‍රමාණය මැනගන්න පාවිච්චි කරන්න ඕනේ. මේ ගවුමේ අරපල්ල තීරණය කරන්නේ මේ මෙතන අපේ මේ පටිය එනවනේ. මේ පටිය එන තැන ඉඳලා පපුව මැදට මෙන්න මේ දක්වා ප්‍රමාණය මැනගන්න. එතන අපි හිතමුකෝ අඟල් 6ක් ආවා කියලා. ඒ අඟල් 6ක් ආව නම් දැන් අපි රෙද්ද මෙතන ඉඳලමනේ දිග ගන්නෙ. මෙතන ඉඳලා අඟල් 6ක් ඉතුරු කරලා එතනින් පල්ලෙහාට තමයි මහන්නේ. ඔයාලට අඟල් 6මාරක් ඔයාලට මෙතන ඉඳලා මෙතන 6ක් තිබුණොත් අඟල් 6මාරක් ඉතුරු කරා කියන්නකෝ. එතකොට මේ මෙතන මේ කර හැඩේ මෙහෙම කෙලින් නෙමෙයි මෙන්න මෙහෙම වෙනවා. ඒකත් ලස්සනයි. ඉතින් පොඩ්ඩක් මෙතන කර පාත්‍ර එකතු කරලා ඒ දුර මෙතන ඉතුරු කරලා මෙතන ඉඳලා පහළට මේ දක්වා මේ රෙද්ද මසා ගන්නවා. මම ඔයාලට තේරුම් ගන්න පහසුවෙන් තමයි මේ කුඩාවටත් මේක පෙන්වන්නේ. මේ තියෙන අපි මැදින් කපාගත් කොටස ඒක හරහා තමයි දැන් මේ මහන්නේ. එතකොට උඩින් ඊට චුට්ටක් ඉතුරු කරලා ඔය මම පින් කරගන්නවා. පින් කරලා හිතන්න දැන් ඔය අපි මැහුවා කියලා. පින් කරලා උඩ ඉතුරු වෙච්ච ටික තමයි ඒ මේ කර විදිහට පාවිච්චි කරන්නේ. මේ එතකොට උරහිස සිට ඒ පටිය දිග මැනගෙන පටියක් අල්ලන්න ඕනේ. ඊපස්සේ කිහිල්ල ප්‍රමාණය කියන්නේ කිහිල්ල යටින් අර මහුන් දෙක දෙපැත්තට මහ ගන්න ඕනේ. මේ ඇඳුම ඇත්තටම ඉතාම ලේසියෙන් මහ ගන්න පුළුවන්. මේක ඔයාලට টොප් එකක් විදිහට, ෆ්‍රොක් එකක්, ගවුමක් විදිහට උත්සව අවස්ථාවකට උනත් මේක අඳින්න පුළුවන්. අර කරට යොදන පටිය ඔයාලට පුළුවන් නම් මේක වෙළඳපොලේ තියෙනවා ලස්සන රේන්ද වර්ග පබුළු වලින් කරපු දේවල්. ඒ වගේ දෙයක් ගෙනල්ලා මේකේ කරටයි පටියටයි අල්ලගන්න පුළුවන් නම් ඇත්තටම මේක ඕනම උත්සව අවස්ථාවකට යොදා ගන්න පුළුවන්. එහෙම දෙයකට යොදා ගන්නවා නම් ඕගලන්ට ගන්න රෙදි වර්ගය වෙනස් ආකාරයෙන් ගන්න පුළුවන්. ඒකට ගැළපෙන ආකාරයකට. මේක ඉතාම ලේසි ඕනම කෙනෙකුට මහ ගන්න පුළුවන්. මම ඉගෙන ගන්න ඕනේ නැහැ මේ වගේ එකක් මහ ගන්න. මම බලාපොරොත්තු වෙන ඔයාලට මුල ඉඳලම ඩාට් එකේ ඉඳලම මේ උගන්වන මහුම් පාඨමාලාවක් නොමිලේම කරන්න. ඒ කියන්නේ ඒක මුල ඉඳලම හැමදේම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එක මම අලුතෙන් පටන් ගත්තේ නිසා මේකට ටිකක් කට්ටිය එකතු වෙනකන් ඉන්නේ.
මම ඔයාලට මාස කීපයක පියවරෙන් පියවර කවුරුත් කියලා දෙන්නේ නැති මැහුම් රහස් තියෙනවා. ඒ කියන්නේ අපිට ඩාට් වල පළල හොයාගන්න විදිය හැමෝටම හැම ඩාට් එක මැච් වෙන්නේ නැහැ. එතකොට සාරි ජැකට් ඇඟට ඇලෙවුවා වගේ මහන විදිය හැම දෙයක්ම මම පිළිවෙලට ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව ටික දවසකින් මම ඒක පියවරෙන් පියවර පටන් ගන්නවා. එතකම් මම මේ වගේ දේසියෙන් මහ ගන්න පුළුවන් පුංචි විලාසිතා වලට ගෙන එනවා. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම ගේන වීඩියෝ ඔයාලට නරඹන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන මගේ මැහුම් පාඨමාලාවටත් ඔයාලට නොමිලේම සම්බන්ධ වෙලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා නොදන්න නොතේරෙන ඕනෑම තැනක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හැම එකකටම මම රිප්ලයි කරනවා. ඒ නොතේරෙන හැම තැනක්ම මම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් මට මේකට මැසේජ් එකක් දාන්න. ස්තුතියි.